අපේ කලින් කැලේ වීඩියෝ එකේ එපිසෝඩ් දෙක ගන්න ආවා. අපිට මග පෙන්නන්න යාළුවෙකුත් හම්බුණා. එයා කියන විදිහට මේ පැත්තේ අద్భుත දේවල් තියෙනවලු. මේ ගෙවල් වගේ හදපු ඒවා තියෙනවලු. ඉතින් අපිත් එක්ක කැමරාමල්ලිත් ආවා. තවිෂත් ආවා. කලින් වීඩියෝ වල ඔයාලා දකින්න තවිෂ හිටියා මේ බංගලා වීඩියෝ වල එහෙම. ඉතින් අපි මෙයා කියන විදිහට ගිහිල්ලා බලමු. යා. මේ guys ඉතින් අපි කලින් බය වුණේ ඇතෙන් තමයි තුමන් හන්දියේ. ඉතින් මෙයා කියන්නේ මේ හැරේ ගියකුත් තියනවලු. ඒ කොහේ හරි තියෙන්නේ? හරි පන්නේ. පන්නේ? මේ අපි එතෙන්ට යන්නේ නේද? යා. හරි යා. අන්නේ හොයන්නේ. guys ඉතින් මේ පැත්තේ හොඳටම කැලේ තියෙනවා ආ රේදා. දැස්සර පස්සේ මේ කෝඩු කැලි තේනවා මගෙන්. යාහි subscribe කරපිය. අද අපිත් එක්ක ඉතින් සසිගොස් අයියා නේ. එයාට ඉන්න බෑ කිව්වා. එයා ටිකට් ගහන්න. මහ ලොකුට ටිකට් ගහන්න. ඔය අපි ස්ථානෙට ගෙබි විතර තියෙනවා. මොනවාරි විතර જાතිත් තියෙනවා. බං ගෙබි. ගෙබි විතර කොහෙද? එන්නේ ඇති අපි නම් දන්නේ නැහැ. මේ විද්දටම කැලේ තියෙනවා මේ. ආ බං මේ ඔඩොයි. මේ හරි මේ ඔඩෝ බං මෙතන සුද්දත් කරලා. කවුද බං මේ ගෙවල් හදන්නේ? ඒ වැද්දවත් ඉන්නවත් දන්නේ නැහැ බං මේ කැලේ. අපි ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ගල් පඩිපෙල් තියෙනවා. ඊ guys මේ මෙතන පඩිපෙල් කැලේ තියෙනවා. ඔයාලා සෙන්නට zoom කරලා මාරු මේ මැටිත් තියෙනවා. ඔව්. මේ වහලා ඔක්කොම ගහනවා නේ. කවුරුද හිටපු තැන? තැනුත් තියෙනවා. මෙන්න මෙතන. මේ අවුලපු කෑලි. මේ ගාෂ් ගින්දරත් අරගෙන තියෙනවා. මෙයාලා කොහෙන් ගින්දර ආනද දන්නේ නැහැ. දැන් නම් මේව දිරාගෙන මේ මෙතන ඉන්නට දැන් මේ ගැට ගහුවා. මේ ගැට ගහනවා මේවා. තව ගයිඩ් මල්ලි. තව මොනවද කියන්න තියෙන්නේ මේ කැලේ ගැන? මේ මැටිත් තියෙනවා. මේ අහන්න බෑ රෙටි. ඔයා තව දන්නේ නැද්ද මේ වගේ? මම මෙතන පල්ලෙන කකෝ තේ ගැන දැන් කතා කරලා වැඩක් නැහැ නේ. එතනින් මෙහෙම උඩට පාරකුත් තියෙනවා. ඉතින් ඒක ගියොත් මොකද වෙන්නේ? ගිහලා නැද්ද? නැහැ. අපි යමුද? යන්න ඕනේද? යා. යන්න බලන්න. ඒ හරියට මේ ඉන්දිගස් ඔගේ පොල්මටම තියෙන්නේ. ඉන්දිගස්? ඔව්. අපි යන් guys මේ මෙතන ගිහින් බහින්න ඕනේ ගන්න. අපි එනන් ගිහිල්ලා එතෙන්ට යන්නත් වෙලා යනවා. ඒකින්ද අපි guys එනන් එතනින් හමුවමු. ඔව් නැත්නම් මේ කැමරාවත් අදම වෙන්නත් නෙමෙයි ඉවරයි. එහෙනම් අපි එතන ගිහලා සෙට් වෙමු. guys ඉතින් අපි මේ යනවා. මේ වේ නැති තවීෂ. ඔව්. අපි මෙතන යන් නැත්නම් මේ කැමරාව වැදෙන් වෙන්නත් නෙමෙයි ඉවරයි. ඔව් මේ මෙතන තමයි මේ තින්න අල්ල. බලන්නද? ඔය මේ මෙතන තමයි ලස්සන. පොඩි වැඩක් කරනවා මම පොඩි වැඩක් කරනවා. ඒක වෙන්නවද? අඩ මේ මෙතන මැටි වා. මැටි. මේ මෙතන මේ උඩට පාර වගේ තියෙනවා. අඩ මයි කූඩල්ලොත් යනවා බා. මෙතන මේ ඉන්දිගස් පොල්මට හදලා තියෙනවා. ඔව්. සතිය වැඩක්. මුවා. ගාස් ඉතින් බලන්න මේ හරිය ඉන්දිගස් පොල්මට හිටවලා තියෙනවා. පොල්මට තියෙනවා මේ මෙතන. ඉතින් කවුද මේ හරිය ඉන්නවා වගේ නිකන්? මේ ඉන්දිගස් තියෙන හැමතැනම මේ කඩු වලකුත් තියෙනවා බලන්න. කො? කඩු වල ළමපා කුණු වෙලා මැරිලා. මේ ඉන්දිගස් පොලිමටම හදලා තියෙනවා මේ. මෙතන තියෙනවා. අඩෝ මේ ගල් මේ ඇත්තට මේ ගල් වලටවල් බෙදලා තියෙන්නේ. ඔව්. අඩෝ මේ පාරක් නේද මේ? පාරක් තියෙන්නේ. අපි යන්දරත් අර මේ අතල තියෙනවද? බහන් යකෝ. ඒ තඩි දුලක් අයිද? මේ ගහක් වෙන්න තැන. මල්ලි අපි අර මොහින් පැත්තට ගියාද? ගියානේ මොහින්. ඔව් ඒ පැත්තට ගියා නම් පිස්සට. මෙතන උඩහට ගියොත් යන්න බලන්න. ඔව්. නෑ අතේ වන්ද. ඒක තමයි අපි යන් ආයි. අර පැත්තෙන් ගිහිල්ලා අර පැත්තෙන් බලමු ආයි. නෑ මෙතන යවගේ කොහොමද? මේ guys. Abri ayin sanjay ke huna.
ඇතින් එහෙනම් දන කපනවා වගේ කවුරුයි. ගයිස් ඒ අමුතු සද්ද ඇහෙනවා. ගයිස් මේ අල්ල ගන්න. අපේ යාළුවා අපි දුවනවා guys. Guys අපි දුවනවා. අපේ යාළුවා හොදට බයයි. දුවමු guys අපි යාළුවා. guys එම අරු අරගෙන වැටලා. ගණින් ඇදලා මේක ඉන්න හොඳ නැහැ. හරි ආයේ කට්ටක සසිකොස්සයි එනවා වගේ. ගයිස් මෙයා ඉන්න හොඳ නැහැ. අපි යන් ඉක්මනට. සසිකොස්සයි එනවා. සයි යන්න මේ යාගේ මල්ලි එන්නේ ඈ. සසිකොස්සි මල්ලි එනවා. කවුරු හරි දෙවුවා වගේ දැක්කා. කවුද මගේ හිතුවේ සසිකොස්ගේ මල්ලි කියලා. සසිකොස්සි මල්ලි තමයි ඒ ගයිස් අර හරි ඈතින් කවුරු හරි දිව්වා. ඔව් මේ අපිගේ මල් කියලා අපි හිතුවේ. අපි යන්න ඒක ඇත්තක් නෙමෙයි. යන්න බෑ. ගයිස් මෙහෙ රැවෙද්දි අමුතු දේවල් එනවා කියලා තියෙනවා. එක එක සත්තු එහෙම කරගෙනවලු. ඔව් කට්ටිය යද්දි එඩිට් කරලා තියෙනවා. මේ අපි දුවනවා guys. අපි කට් කරලා වීඩියෝ එක. guys අපේ වැන්නේ පඩිලා guys. අපේ මග වෙන්න මල්ලි නෑ නේ. හැම පැත්තෙම සද්ද එනවා බා. හැම තැනම සද්ද ඇහෙනවා. guys අපේ මග වෙන්න මල්ලි යන්නේ. මල්ලි අපි යනවා. අර මනුස්සයා කොහොමද අපි අපි හොයන්නේ guys අපි කොහෙද බං නෑ බං ඒක නෑනේ ඔක අහුණා නම් මරනවා අපි යමන් guys අපි යනවා ඔව් ආන්නේ අර කකුලේ අපි මෙයා කකුලට අමාරුයිලු ඔව් අපි මේ සෙරප්පු ගලවනවා එහෙනම් සද්දේ ළඟින් යනවා guys අපි guys අපි මේ විතර මන්දියක් ගෙදර පයින් දුර ආවා දැන් මේ අපේ යාළුවට මොකද මාමාරුවේ කකුලෙන් දෙදිලා තියෙන්නේ මේ පේනවනේ මේ ගලනවා ඒ කකුලේ මට වෙන්නේ guys මේ එයාගේ ඡායාවක් වගේ දැක්කම එයා අතේ මොකක් හරි වැද්දෙක් වගේ සීනක් තමයි තිබ්බේ පොරවක් කරමන අඩෝ බෑබා අපිට තවීස අතුරු දාමුණා guys බලන්න අපේ තවීස බෑනේ මේක බෑනේ තවීස වැන්න ආයේ ඌ අතර මංගල් කොහෙද ආයේ ඌ ගන්නවා අnder කායිනවා දෙ බෑබා මේ යන්න දිහා උන් නෑ ඌ කටු කරගෙන තවීස වරේ යන්න අපේ දැන් හදලා දුවපා අර වැන්න guys hang you guys tapi hang gila ini guys hang gila ini lah satu lagi berapa ame kaget kamu sekau dah kira guys එකපාරට සද්ද නැති වුණා guys සද්ද නැහැ දැන් නම් අපිට යන්න පුළුවන් වගේ උනාට බය බෑ guys guys තමස කවුද කියනවා දැන් නම් guys තව සද්ද එනවා වගේ තෝෂි අපේ පේන්න ආවා ආයේ එනවා සද්ද ආයේ යම හරියටම ඒ මට දුවන්න බෑ වගේ මගේ කකුලත් මොකක් හරි වෙලා අපිට මෙතන යන්නත් බෑ guys ඔයාලට පේන්නේ නැති අපිට මෙතන යන්නත් බෑ ගස් කඩන් වැටලා අපි හිරලා ඉන්නේ අර හෙට යන්නත් බෑ
කැලේ පැත්තට යනවා. හරි උඹ ඉඳගෙන අරුගේ සද්ද ඇහෙනවද? මේ අරු තමයි එතකොට අර අතෙන්ටලා ඉන්නේ තව ඉන්නත් දන්නේ නැහැ උඩට. එදා ඒක තමයි එදා අපිට පළවෙනි එපිසෝඩ් එකේ අර හම්බුන සද්දේ ඊළඟට එනවා ඒ උඹ හොල්ලන්න පාතු හොල්ලන්න. ආයිස් මිනිස්සෙක් වගේ කෑ ගහනකොට එන ළඟම ඉන්නේ. ඊළඟට එනවා ළඟට එනවා ගයිස් යකා. ගයිස් යා මොනවා කරනවද මන්ද පේන්නේ නැහැ කෑ ගහනවා විතරයි ඇහෙන්නේ. එයාගේ මුළු ඇඟේම ලේ තියෙනවා වගේ තමයි පේන්නේ. මේ රංජුවක් ඉන්නත් දන්නේ එදා හම්බුනේ මූ ගොඩක් හම්බුනේ. අර පැලක් වගේ තිබ්බ ගෙදර එයා තමයි ඉඳලා තියෙන්නේ. ඔව් ගයිස් පැලක් වගේ ඉඳලා තියෙනවා වගේ. අපි එයා දන්නන්නේ අපි මෙතන චේප් වෙලා යමු. මේ යන්න වයි බෑ. එයාගේ නීත් දැන්නේ. ගයිස් අර කොයි පැත්තේ එනවද දන්නේ නැහැ. ළඟටම සද්ද ඇහුණා. ඔව් ගයිස්. තාම සද්ද එනවා වගේ. කොයි පැත්තෙන් එද්ද? ඊයා සද්ද ඇහුණා. දැන් ළඟට වෙනවා. අපිට දුවන්න වෙයි දන්න. ගයිස් දැන් දුවන්නේ. ගයිස් අර දෙන්න පස්සේ පැන්නු අර. ගයිස් අපා. ගයිස් ඉතින් අපි මීටර් 500ක් විතර දුර ඇවිදන් ආවා. අරු දැන් අපිට ගහන්න එන්නේ. අරු අපේ යාළුවා පස්සේ පැන්නුවා. අපි ඉතින් ගයිස් මෙතනින් නවත්තමු. අපිට දැන් අර යාළුවා හොයාගන්නත් තියෙනවා. අපි ඔව් නේද අපි දැන් මෙතනින් කට් කරමුනේ. මේ පාරක් තියෙනවා ඒත් එක කලෙන් ආවා. අර අරුන් දෙන්න කොහි ගියත් දන්නේ නැහැ. එහෙනම් අපි දෙවෙනි එපිසෝඩ් එක යමු. දෙවෙනි තුනේ. ඔව්. තුනේ. අර දෙන්නේ යාළුවෝ දෙන්න හොයාගන්නත් ඕනේ. අඩෝ බා. අපි නම් මෙතනින් වීඩියෝ කට් කරනවා. ඔයාලා තුන්වෙනි එපිසෝඩ් එක බලන්න. තුන්වෙනි එපිසෝඩ් එක යමු.